වැව්බැඳි රාජ්‍යයේ අභිමානය රජරට TV YouTube නාලිකාව. නාගලෝකයෙන් උපදිනවා. නාගලෝකට ආයේ භූතයෙකුගෙන් වරමක් ගන්නවා. වරමක් අරගෙන මිනිබිරි ගාවට කිට්ටු වෙනවා. මිනිබිරිට ආදරයට. සමහරට තවත් පෙර ආත්මයක මේ මිනිබිරිත් එතන ඉඳලා තියෙනවා. නාගලෝකේ ඒගොල්ලොත් එකට. එතකොට අර වරම ගත්ත භූතය ඥාති භූතය ඇවිල්ලා කියනවා මෙයාට දැන් වරමක් තියෙනවා. මේක ගණින් කියලා. දැන් මිනිබිරිය එපා කිව්වොත් මොකද වෙන්නේ? දඬුවම් දෙනවා. කරදර වෙනවා. එහෙමනම් මොකක්ද ඒගොල්ලන්ට තියෙන මම ඔබට මතකද කිව්වා අපි හැම එකකටම බැඳිලා ඉන්නවා. හැබැයි තව විශේෂ එකක් තියෙනවා බැඳිච්ච. මොකද්ද? කර්මය. කර්ම විපාක. මගේ ළඟට මහාන වෙන්න ආපු අය ඉන්නවා. මහාන වෙන්න ඇවිල්ලා දිස්ති වෙලා තියෙන අය ඉන්නවා. දිස්ති වෙලා දිස්ති මාත් එක්ක කතා කරලා කියලා තියෙනවා මෙයාට මහාන වෙන්න දෙන්නේ නැහැ. මෙයාට වරමක් තියෙනවා කියලා. මං ආයේ ගෙදර යවලා තියෙනවා. මුල් කාලේ මම පිළිගත්තේ නෑ. අම්පාරේ පැත්තේ කෙනෙක් ආවා. ආවිල කිව්වා මෙහෙමයි මේ වරමක් තියෙනවා කියලා මං දේවාලෙක ගියා ආවේශ වෙනවා. මං ඒ කාලේ සෝමහාඳුරන්ගේ බණ අහපු කාලේ. මේ ආවේශ වෙනවා මං කො මොන ආවේශද නෝන්නයම හර වෙන්න කිව්වා. අනේ මහල්ල ටික කාලයක් ගියේ ඔලු කැක්කමක් හැදුනා මොන්නම කොණයකින්වත් සනීප වෙන්නේ නැහැ. බෙහෙත් කළා ඒ ගියා මේ ගියා සනීප වුණේ නැහැ. පිස්සුවෙන් වගේ සිවුරු ඇරියා. ඊට පස්සේ ආරංචි ආයේ දේවාල කරනවා. අපේ ඉරණම අපිට ඕන හැටියට නෙමෙයි යන්නේ. මේ එක එක්කෙනාගේ ඉරණම එක එක්කෙනාට 아무තු විදියට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කියන්න තේරෙන්නේ මේ වරන් කතාව මම ඒකයි කිව්වේ. ඒකේ අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා. ඔය වරන් හැදිලා එන අයගේ ප්‍රශ්න වලට මම නම් අත ගහන්න යන්නේ නැහැ. හේතුව මේකයි. ඊට පස්සේ වරමට බැඳිච්ච භූතයා මාත් එක්ක වෛර කරනවා. අපි මැද්දට මෙයා මොකටද පැන්නේ කියලා. මට එහෙම වෙලා තියෙනවා ප්‍රශ්න. ඒ නිසා මේ වරන් කියන්නේ ගොඩාක් කර්මානුරූප සම්බන්ධ. මේ ළඟදී පුතෙක් ආවා. ඒ පුතා මේ උඩ විහාරේ පිරිත් කියකින් ඉඳිද්දි මට පිරිත් කියන්න බෑ මට මකට මොකක්ද වෙලා කියලා දුවගෙන පල්ලෙහාට ආවා. ඊට පස්සේ මම ඒ පුතා ළඟට ඇවිල්ලා මාත් එක්ක කතා කළා. ඒ ළමයාගේ ගමත් මේ කිට්ටුව. හවස 7:00 විතර. මම ඒ පුතාගෙන් ගෙවුවා පුතා මේ ඔයාට තේරෙන්නේ කවුද ඉන්නේ? නෑ මගේ ඇඟේ යක්ෂයෙක් ඉන්නවා කිව්වා. ඒ ළමයාට වයස අවුරුදු 19යි. ඊට පස්සේ මම කතා කරන්න බලන්න කියලා. ඊට පස්සේ ඇඟට යකා ඇවිල්ලා කතා කළා මාත් එක්ක. කතා කළා කිව්වා අවුරුදු 5ක් මෙයා වර්ම කරන්න ඕනේ ඊට පස්සේ මම නිදහස් කරන්නම් කිව්වා. මම පවදාම ගෙදර යවුවා. මොකද මේ අපි හිතනවට වඩා මනුස්ස ලෝකේ නෙමෙයි මේ ලෝකය හරි සංකීර්ණ එකක්. ඔබ හිතන්නේ ඔබ යකුන් අතර ඉපදිලා නැද්ද? මේ මිනිස්සු අතර විතරමද ඔබ ඉපදිලා ඉන්නේ? අපි යකුන් අතර ඉපදිලා ඉඳලා තියෙන ඕන තරම්. ඊළඟට ඔබ හිතන්නේ ඔබ නාග ලෝකෙ ඉපදිලා නැද්ද? අපි නාග ලෝකෙ ඕන තරම් ලක්ෂ වාරයක් ඉපදිලා ඇති. කෝටි ගණන් වාර ඉපදිලා ඇති. ඔබ හිතන්නේ ඔබ කුම්බාණ්ඩයන්ගේ අතර ඉපදිලා නැද්ද? කෙලවර නැතුව ඉපදිලා ඇති. අපි මේ හැම ලෝකෙම ඉපදිලා ඇති. ඔබ කියන්නේ එහෙනම් මේක ඔබ නිරේ ගිහින් නැද්ද? නිරේ ගිහිල්ලා නම් ඒ කියන්නේ යකඩ මල්ලත් ගුල්ලු ගහලා නම් හාල් මල්ල ගැන මොකද්ද කියන්නේ? කතා නොකරම වීචි කරපන් කියන. අපි ඔක්කොම නිරේ පැහිලා ඇති කෙලවර නැති ආත්මවල. එහෙම මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වරන් එනවා වරන් යනවා කියන්නේ මට නම් මේවා පේන හැටියට ඒවා මේ විශාල දේවල් නෙමෙයි. අපි තිසරණී රැකගෙන ඉන්නවා අපිට මේක වෙනවා කියලා අපිට එහෙම කරන්න බෑ. මේ මහාන වෙන අය යනවා මෙහින් අපි ළඟින්. මහාන වෙලා යනවා වරන් තියනවා කියලා. මම තව ළමයෙකුට වෙච්ච සිද්ධියක් කියන්නම්. මම වරමක් තියනවා කියලා දන්නේ නැහැ ඒ ළමයා. ඒ ළමයා ගැන දන්නේ නැහැ ගම්පහ පැත්තේ ළමයි. අපි ළඟට ආවා. ඇවිල්ලා හිටියා.
ඊට පස්සේ මේ ළමයා බුදුන් වඳිද්දී ඇඟ වෙවුලනවා. ඊට පස්සේ අපිට ඇවිල්ලා ඇඟ වෙවුලනවා. මම දන්නේ නැහැ විස්තරي මම පිරිත් නූලක් දැම්මා. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ දවසක් මොකද වුනේ? කොහොම ඉඳලා දැන් මේ ළමයාට කවුරුත් දන්නේ නැහැ මොකද්ද තියෙන කියලා. ඊට පස්සේ මං ඇහුවා නිකන් ඇහුවා මොකද්ද? මට දැන් හිතෙන්නේ මේ ආච්චි වෙන්න ඕනේ කිව්වා. දන්නේ නැහැ කියන්නේ. බංකෝති ළමයෝක අතාරින්න දැන් ආච්චිත් මැරිලා නේ කො අතාරින්න කිව්වා. දැන් ස්වාමීන් වහන්සේට මං මේ අවසු දැන් ඕක අතාරින්න. ඔය ප්‍රශ්නේ හිතේ තින්න එපා. ඔන්න ඊට පස්සේ මෙයා වෙනහසුවක ඉඳලා මෙයාට එකපාරට උහුල ගන්න බැරි පීඩනයක් ඇවිල්ලා පැනඩෝල් 20ක් දුක එකපාරට බීලා. ඔන්න ඉස්පිතාලෙ එක්කන් ගියා. ඉස්පිතාලෙන් බයිනවා භාවනා කරන්න ගිහලා අවුල් වුණා කියලා. භාවනා කරන්න නෙමෙයි යට වත් පිළිවෙත් කරගන්න බැරි මේ තරුණේ කවුරුද 24ක් දුකද වයස. ඊට පස්සේ මට කියලා මම ඊට පස්සේ කො දැන් මේක හරියන්නේ ඊට පස්සේ ආ සිවුරු ඇරියා. සිවුරු ඇරලා ඊට පස්සේ මම අඟුලිමාල සෑය උපස්ථානට දැම්මා. උපස්ථාන කරගෙන ඉඳිද්දී අඟුලිමාල සෑය පේසා වලල්ලින් මෙයාව කවුද තල්ලු කරලා පේසවල පිරිසිදු කරද්දී පේසවලනේ බිමට වැටුණා. මට බය වෙලා මම මෙයාව ගෙදර පිටත් කළා. වරමක්. ඕනේ දැන් ඔළුව හොල්ලනවා. අපි කොහොමද මේවන් සියලු සත්‍ය නිදහස් කරන්නේ කොහොමද? මේ කර්මානුරූප බන්ධන වලින් අපිට ඕන හැටියට නිදහස් වෙන්න පුළුවන්ද? එහෙම නම් දුකක් නැහැ මේකේ. අපිට ඕන හැටියට මේක වෙනවා නම් අපිට ඕන හැටියට මේක වෙන්නේ නැහැ. ඔබ දන්නවද සමහර പ്രേත විමාන තියෙනවා, പ്രേත ඉන්නවා විමාන പ്രേත කියලා. විමාන പ്രേත දන්නවද? වහලා තියෙනවද? මොකක්ද විමාන പ്രേත කියන්නේ? විමාන പ്രേත කියන්නේ පුරපක්ෂයට සැප විඳිනවා, අවපක්ෂයට දුක් විඳිනවා. අදින් පුරපක්ෂ ඉවරයි. එතකොට විමාන പ്രേත ලැබුණායට ඊළඟට පුර අටවක එනකන් දුක් විඳිනවා. මේ කර්මානුරූප මේවා හැදෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපිට හිතා ගන්න බෑ මේ සිද්ධ වෙන ඒවා.